Oh, that's right. What should I name the sequel? I wonder. Let's see. The Tale of Naruto Uzumaki. Yes, that has a nice ring to it. ඉතින් යාළුවනේ අද මම අරන් ආවා Naruto Classic Series එකේ ඊළඟ එපිසෝඩ් දෙක. අද Shikamaru Naruto වලට වෙන වෙනම සතුරන් හම්බ වෙනවා. එයාලා තනි තනියෙන් සඩන් කරලා ඒගොල්ලොන්ට දිනන්න පුළුවන් වෙයිද කියලා අපි අද බලමු. වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන්න කියලාත් මතක් කරනවා. සමහරු දවස ගානේ වීඩියෝ ඉල්ලනවා. ඇත්තට මේක කරන්න අමාරු දෙයක්. මොකද මම වෙන තැනක තියෙන වීඩියෝ එකක් නිකම්ම අරගෙන YouTube එකට අප්ලෝඩ් කරනව නෙමෙයි. ඒ වීඩියෝ එක එඩිට් කරලා ස්ක්‍රිප්ට් දීලා රෙකෝඩ් කරලා තමයි මම වීඩියෝ එක හදලා දාන්න ඕන ඔයාලට බලන්න. ඉතින් එහෙම වීඩියෝ එකක් හදන්න පැය 7-8ක් යනවා. ඒක නිසා මට දවසක් ඇතුළත එච්චර ෆ්‍රී ටයිම් එකක් නැති නිසායි දවස් 2-3ක් අරගෙන වීඩියෝ එක හදලා වීඩියෝ එක දෙන්න ටිකක් පරක්කු වෙන්නේ. මං හිතනවා ඒක හැමෝටම නැතත් ගොඩක් අයට තේරුම් යයි කියලා. ඉතින් තාමත් channel එක subscribe කරලා නැති කට්ටිය Naruto දිගටම බලන්න කැමති කට්ටිය channel එක subscribe කරලා touch එකේ ඉන්න කියන ගමන් එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. සාකොන්ගෙන් පාර ගන්න කිබා හිතන්නේ මම ගහන පාරවල් මෙයාට වදින්නේ නෑනේ. කොහොමද මෙයා වළක්වන්නේ කියලා. කිබා අකමරුටත් අඬ ගහගෙන ෆෑන් ඕවර් ෆෑන් ජුට්සුවෙන් ආයිත් පාර දෙන්න යනවා. තයිව සමනින් ජුට්සුව මගින් කැඳවල තියෙන මේ කට්ටියව හඳුන්වන්නේ ඩෝකි කියලා. එයාලා පාලනය කරන්නේ තයිව ළඟ තියෙන මේ නලාවෙන්. දැන් අපිට ඔර්ජිමරුව පෙන්නනවා. මම හිතුවේ නෑ එයාලා මෙච්චර වෙලාවක් මේකට ගනී කියලා. එක්කෝ එයාලට වඩා බලවත් කෙනෙක් කට්ටියට හම්බ වෙලා නැත්තම් ඒගොල්ලෝ සෙල්ලම් කරනවා ඇති. ගැටලු ඇතිවන විදි නම් ජිරබෝගේ කෑදරකම කිඩමරුගේ වැඩිපුර සෙල්ලම් කරන්න තියෙන කැමැත්ත. හැබැයි හැමදේටම වඩා තරහ ගිය විට කරදරකාරී වෙන්නේ සාකොන්. ඒ වෙලාවේ අනුව අනවශ්‍ය වුණා සතුර මලල දානකම් එයා සංසුන් වෙන්නේ නැති බව කබුටෝ කියද්දී ඔයා එයාව විතරක් යවුවනම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. කිමිමරු ඔයි ඕන කෙනෙක්ව මරයි. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි බව ඔරිජිමරු කියනවා. දැන් කිමිමරුව වට කරලා ඉන්න නරුටෝ කෑ ගහලා කියන්නේ මට සස්කෙව බාර දෙන්න කියලා. කිමිමරු ඉක්මනටම මම මේ කුණුගොඩ අයින් කරලා දාන්නම් කියද්දී නරුටෝ 9tail beast චක්‍ර පිට කරමින් කිමිමරුට පහර දෙන්න යනවා. තයිව එයාගේ නලාව වාදනය කරනවත් එක්කම මේ විශාල රාක්ෂයෝ Shikamaruට පහර දෙන්න ගන්නවා. Shikamaruට තේරුම් යනවා එයාලා පාලනය වෙන්න මෙයාගේ මේ නලාවාදනයෙන් බව. මං මොනවද දැන් කරන්න ඕන කියලා Shikamaru හිතද්දිම එයා පහර කනවා. සාකොන්ගේ ඇඟේ හිටිය එයාගේ සහෝදරය වන යූකොන්ද දැන් අවදි වෙලා ඉන්නේ. මේ දෙන්න අකමරුටයි කිබාටයි දිගින් දිගටම පහර දෙනවා. යූකොන් සාකොන්ට කියන්නේ අපි දැන් ඉක්මනට මේක ඉවර කරලා දාමු. දෙවන ශක්ති මට්ටමට ළඟා වෙන්න කියලා. දැන් සාකොන්ද එයාගේ දෙවනි ශක්ති මට්ටමට ළඟා වෙලා ඉන්නේ. කිමිමරු දැන් එකින් එක නරුටෝයි ක්ලෝන් විනාශ කරනවා. ඩෝකිලගේ පහරවල් වලින් බේරෙන Shikamaru හිතන්නේ එයාලා වෙහෙසටපත් වෙන්නේ මම මොනවා හරි කරන්න ඕන බව. අකමරු කිබාගේ අත විකල කියන්නේ දැන් අපි human beast combination transformation jutsu භාවිතා කරමු කියලා. හැබැයි කිබා ඒකට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද ඒකෙන් දෙන්නටම මැරෙන්න උනත් පුළුවන් නිසා. කිබාට පහරක් වදිනවත් එක්කම කිබයි අකමරු එකතු වෙලා human beast combination transformation jutsu කරලා හිස් දෙකක් තියෙන විශාල වෘකයක් බවට හැරෙනවා. සාකොන් මෙයාට කිසිවක් කරන්න බැරි බව කිව්වත් මේ හිස් දෙකේ වෘකය බවට හැරිලා ඉන්න කිබයි අකමරුයි මේ පාර සාකොන්ටයි යූකොන්ටයි පහර දෙනවා. හැබැයි ටික වෙලාවකින් එයාලා පුදුම කරමින් දකින්න ලැබෙන්නේ ඒ පහර දීමෙන් මේ දෙන්න වෙන් වෙලා දැන් වෙන වෙනම සටන් කරන්න එන බව. මේ හිස් දෙකේ වෘකය භාවිතා කරලා තා එකපාරක් විතරයි පහර දෙන්න පුළුවන්. ඉතින් දැන් අන්තිම පාරටත් පහර දෙන්න යද්දී සාකොනුයි යූකොනුයි හැංගෙනවා. හැබැයි එකපාරටම මේ දෙන්න සමනින් ජුට්සු භාවිතා කරනවා. මේකෙන් රෂුමෝන් නම් විශාල ගේට්ටුවක් මැවෙනවා. හිස් දෙකේ වෘකය බිම වැටෙනවා. එතකොටම සාකොනුයි යූකොනුයි පහර දෙන්න එනවා. අකමරු ඇස් වලට මුත්‍ර කරනවත් එක්කම කිබයි අකමරුයි සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. යූකොන් ඇස් දෙක අල්ලන් දුවද්දී කිබා අනිත් කෙනා හොයද්දී සාකොන් එයාගේ පිටිපස්සෙන් එනවා. පැත්තක වැටිලා ඉන්න අකමරු දැකලා කිබාට මතක් වෙනවා අකමරු එක්ක එයාට තියෙන මතක. අකමරු එක්ක නරුටොට එරෙහිව සටන් කරපු විදිය, ජිරබෝ එක්ක සටන් කරද්දි එයාලා හිර වුණාම අකමරු එක්ක එතනින් එළියට යන්න හදපු විදිය,
ඉතින් අපි හැම වෙලාවෙම එකට හිටියා. මේ වෙලාවේ අපිට මුකුත් කරගන්න බැරි බව කිබා හිතෙනවා. අපි දැන් ශරීරය බෙදාගමු. මම ඔයාගේ සෛල එකින් එක ඇදලා මරලා දාන්නම් කියලා සාකොන් කියද්දි මම මෙහෙම කරොත් ඔයා මොකද කරන්න කියලා අහලා කිබායි කුණායි පීයකින් ඇනගන්න යනවා. ඔයා සියදිවි නසා ගන්නවද කියලා සාකොන් අහනවා. මාත් එක්කම ඔයත් මැරෙන්න කියලා කිබායි කුණායි පීයෙන් ඇනගන්න යනවා. මොකද සාකොන් කිබා එක්ක ශරීරය බෙදාගෙනයි තින්නේ. සතුරගේ ශරීරයට ඇතුළු වීමෙන් එයාට මට පහර දෙන්න බැරි වෙනවා. මගේ තාක්ෂණයේ ලොකුම වාසිය ඒක බව සාකොන් හිතද්දී මට කවදාවත් මෙහෙම කෙනෙක් හම්බු වෙලා නැහැ. මේක වේදනාකාරී. කොහොම වුණත් දැන් මේක අපි ඉවර කරමු කියලා කිබායි කුණායි පීයෙන් ඇනගනිද්දිම සාකොන් කිබාගේ ශරීරයෙන් එළියට එනවා. එකපාරටම ළඟ තිබුණු කුණායි පීයනුත් පහර දීලා කිබා අතුරුදහන් වෙනවා. සාකොන් කිබාව හොයද්දී අකමරු හිටපු තැනම වැටිලා ඉන්නව දකිනවා. ඒ කියන්නේ ඔයා ඔයාගේ බල්ලව දාලා ගියා. බලන් ගියාම ඔයා අපිට වඩා අමානුෂිකයිනේ කියලා සාකොන් හිත වැටිලා ඉන්න අකමරු ළඟට යද්දී අකමරු පිම්බිල පිපිල්ල කුණායි පී ගොඩක් කිසි වෙනවා. දැන් අපිට පෙන්වනවා අකමරු එක්ක කිබා හැංගිලා ඉන්නවා. කිබාට දැන් මතක් වෙනවා ආයිත් අකමරු එක්ක එයාට තියෙන මතක. පොඩි කාලේ කිබාට එයාගේ අම්මයි සහෝදරී තමයි අකමරුව එයාට බාර දෙන්නේ. ඉතින් කිබා එදා අකමරුව තමන්ගේ කෙනෙක් විදිහට බාර ගන්නවා. ඒ වගේම අකමරු එක්ක සෙල්ලම් කරපු විදිහ, පුහුණුවීම් කරපු විදිහ කිබාට මතක් වෙනවත් එක්කම දැන් ඔයාව මං ආරක්ෂා කරන්න ඕන බව කිබා හිතද්දී කුණායි පිහි වැදිලා ඉන්න සාකොන් තරහින් කියන්නේ මෝඩයා ඔයා මට උගුලක් ඇටවුවා මම ඔයාව මරනවා කියලා. යූකොන් ළඟට එන සාකොන් කියන්නේ මං වෙනුවෙන් එයාව අල්ලගන්න පණ පිටින් අල්ලගන්න කියලා. හරි අපි යාළුව එකට මරමු කියලා යූකොන් කියනවා. හිමිමරු නරුටෝගේ ක්ලෝන් වලට දිගින් දිගටම පහර දීලා විනාශ කරලා දානවා. හිමිමරු එයාගේ තමන්ගේ ශරීරයේ අස්ථි පිටතට ගනිමින් පහර දෙන ගමන් මේක මගේ අනුප්‍රාප්තික රේඛා තාක්ෂණය බව කියනවා. මේක දැකලා නරුටෝ පුදුම වෙලයි ඉන්නේ. නරුටෝ හිතන්නේ කවුද මේ මිනිහ කියලා. හිමිමරු එයාගේ උරහිසෙන් අස්ථියක් එළියට ගන්නව දැකලා නරුටෝ අහන්නේ ඔයා ඔයාගේ අස්ථි කඩුවක් ලෙස භාවිතා කරනවද? නරුටෝ කුණායි පිහි වලින් පහර දුන්නත් නරුටෝට තේරුම් යනවා ඒක සාමාන්‍ය අස්ථියකට වඩා ශක්තිමත් බව. ඔයා මගේ ශක්තිය තීරණය කරන්න යන්න එපා කියලා කිමිමරු කියද්දී නරුටෝ තාමත් කෑ ගහලා කියන්නේ මම ඔයාව විනාශ කරන බව. තයුගේ නලාවාදනයට පාලනය වන ඩෝකි ශිකමරුට පහර දුන්නත් දකින්න ලැබෙන්නේ එතන ශිකමරු ට්‍රාන්ස්ෆෝමේෂන් ජුට්සු භාවිතා කරලා තියෙන බවයි. කිබා එයා හැංගිලා හිටියත් එතනට එද්දි එයාගේ තුවාලෙන් ඒ ආපු පාරේ ලේ වැටිලා තියෙන බව දැකලා නැගිටලා පැනලා යන්න හැදුවත් එයාගේ ලේ ගොඩක් ගිහිල්ලා තියෙන නිසාත් එයාගේ තුවාලෙත් එක්ක ඒක කරන්න බැරි වෙනවා. යූකොන් මේ ලේ පාර දිගේ බලද්දී හැංගිලා ඉන්න කිබාගේ කබාය දැක්කත් එතනට ගිහින් බලද්දි තියෙන්නේ කබාය විතරයි. කබාය ළඟ ඉඳන් ගඟ පැත්තට තියෙන ලේ පැල්ලම් දකින යූකොන් හිතනවා එයා ගඟ හරහා පැනලා යන්න ඇති බව. පහර දීම් වලින් ගැලවෙන ශිකමරු දැකලා තයුව කියන්නේ දැන් මේක ඉවරයි. ඔයා කොටු වෙලා බව. ඔයා ගොඩක් පුහුණු වීම කරන්න ඇති. මොකද ඒක සංකීර්ණ වාදනයක් බව ශිකමරු කියද්දී ඔයා නලාවෙන් මම යාළව පාලනය කරන එක බව වටහා ගත්ත විතරක් නෙමෙයි ගීතය කොතරම් සංකීර්ණද කියලා තේරුම් අරන් වගේ කියලා තයුව කියනවා. මම කලාව ගැන කිසි දෙයක් දන්නේ නැහැ. හැබැයි ඔයා එයාලව නලාවෙන් පාලනය කරනවා නම් අනිවාර්යෙන් ශබ්ද රටාවක් තියෙන්න ඕන බව ශිකමරු හිතනවා. මේ ගීතය ඇසීමෙන් පසු කවුරුත් බේරිලා නැති බව කියමින් අලුත් නාදයක් තයුව දැන් වාදනය කරනවා. ඉතින් යාළුවනේ මෙතනින් මේ වීඩියෝ එක මම ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එක මම ඉක්මනටම අරන් එන්නම්. channel එක තාම subscribe කරලා නැති කට්ටිය channel එක subscribe කරගෙන යන්න කියන ගමන් එහෙනම් යාළුවනේ sayonara. 지갑은 굳은 다짐이 더 backpacker 우리는 backpacker you'll be the backpacker 내가 묻은 신발이 바래져도 backpacker 우리는 backpacker 출발은 언제나 겁없이 시작부터 맨발 내 눈에 싹 다 basic without a step pipe 뚫어진 내 black top protecting my necktie 기본이 안 돼 있는 stupid I'm ready to fire right ambition is game 판이 가려 후도 없이